ඔබසමට සුබ සන්ධ්‍යාවක් වේවා. මෙම ජන හමුව අපිට මෙතන ලෑස්ති කරලා තිබෙන ජයරත්න මහත්මයාගේ අවසරයි. ඒ වගේම අතන විශේෂ ආරාධිතයා ලෙස පත්නේ සිටින අපේ නිර්මාලක ඒ වගේම අපේ දිස්ත්‍රික්ක රේඛා සමාජික මැතිතුමා සහ අපේ අමීර් මහත්මයාගේ අවසරයි. ඒ වගේම ඒ වගේම මෙතන ඉන්න සියලු සහෝදර සහෝදරයන් ඒ වගේ ධන හමුව මම පළවෙනි සැරේට දකින්නේ. ඒ මොකක්ද ගන්නවා ගොඩක් දේශපාලනඥයෝ ඇවිල්ලා පොරොන්දු දෙමින් යන මේ වකවානුවක මට හරි ආඩම්බරයි. අපේ එතුමාලෙක්ද මහත්තයා යමක් මේ ගමට කරලා එතුමා සෑහෙන්න අයිතිවාසිකමක් ඇතුව ඔබතුමන්ලා ළඟට ඇවිල්ලා ඉස්සරේ වෙන මේ අපේ ඡන්දෙට කුංචි ඡන්දෙට සහයෝගී අපි ඉල්ලලා ඇවිල්ලා තියෙනවා. ගමේ ඡන්දෙ කියන්නේ ඔබතුමන්ලා දන්නවා දැන් අපි මාලිමාවට දුන්න ඡන්දේ ජනාධිපතිවරු. එතනින් එහාට ඒ වගේම මහමැතිවරණ දිහා බලනකොට එතනිනොත් 159 ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒ අතරතුරදී ඉහි ඉන්න පොතල ඇමති කෙනෙක් අජිත හෙරත් ඇමතිතුමා කියනවා ඒ 159 නම දෙන එයා ගන්නේ 150 කාගේද කියලා දන්නේ නැහැ. උවගේ දීලු මඩුවක් වෙලා තියෙන මේ පාර්ලිමේන්තුවේ අපි මේ සැරේ කවුරුත් ජාති ભેද ගැන කතා කරනවා. එනකොට අපි අතර නම් ඒව නැහැ. අපි කවදා සහෝදරයෝ වගේ ඉන්නේ. මෙතුමාගේ සෑහෙන්න වැඩ කොටසක් මම දෙහියතකන් කියලා. හරි අපි සතුටු. මේ විදිහට අපි එක එතන උදව් කරගෙන මේ ජාතිවාදයේ කතා කරන කවුරුත් මොකද කරන්නේ? වැඩ කරන කට්ටිය ජාතිවාදය ගැන කතා කරන්නේ. එහෙනම් මෙතුමා දැන් සෑහෙන්න වැඩ කොටසක් කරලා ඔබතුමන්ලා ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. තවත් එතුමාගේ දහත ශක්තිමත් කරන්න මේ එන මේ කුංචි ඡන්දෙදි 10 ලකුණට අපි ඡන්දේ දාලා ඉස්සරහට ඒ කියන්නේ මෙතුමා ඇවිල්ලා අනෙක් മന്ത്രിවරු වගේම දෙමෙක්. උතන මේ අමීර් මහත්තයා ඉන්නවා. කොයි වෙලේ අපි දොරකඩන මෙතුමාත් ගත්තා අපිත් එක්ක කතා කරා. අන්ටන් සමහරක් වෙලාවට අතපහුව වෙනවා. සමා වෙන්න ඒකට. ඒ වුණාට අත කියන්නේ ඒ වුණාට ඉස්සරහට අපිට වැඩ කරගෙන යන්න පුළුවන් තත්ත්වයක්. ඒක උදා කරන්න පුළුවන්. උදා කරන්න පුළුවන් ගන්නේ හැම ගමේම මෙතනින් අපි කතා කරන ටික දැන් මේ අපේ දායක මාස්ටර් කිව්වා මේ සායන්න කොටසක් මෙතන පැමිණෙව නැහැ කියලා. ඒ පැමිණෙව නැති කට්ටිය. ඒක මෙහෙ මොකක්ද අපි කතා කරපු මේ පණිවිඩය කියන එක අපි ගම් අතරේ යවන එකෙන් තමයි මං හිතන්නේ තව දවස් 3න් ඉන්නහට අපිට මේ පස්සියෙන් තියන්න බෑ. ඒ හින්දා ඔබතුමාලගෙන් සහෝදරයෙක්ගෙන් මං අහන්නේ ඒ අතරතුරදී මෙතුමා දැන් මේකත් කිව්වා අපේ මේ එදා රෑ මම තමයි ආවේ මෙහෙට මේ අපි මේ නොමිනේෂන් එකට යන්න. ඉතින් ඇවිල්ලත් එච්චර අපි මහන්සියත් අරගත්තා. ඉතින් මං හිතන්නේ නෑ මම මෙතන නම් සඳහන් කරන්න කැමති නෑ. අපේ එක්කෙනෙකුගේ කරදක් හින්දා ඒ අවස්ථාව අපිට නොලැබුණා. බය වෙන්න එපා, පසුතැවිලි වෙන්න එපා. ඉස්සරහට අපේ ගමන තව දිගයි, දුර දිගයි. අපි කාටවත් හොඳක් වෙන්න ඕනේ කියලා මම මෙතන නිහඬ වෙනවා. සෑමෝටම ජය වේවා.